මේ අපි නෑදෑ සංවරය ඇවිල්ලා බං ඉන්නේ. මට ඊරොත් දෙහ ගන්න බැරුව ඉන්නේ. කියවන එළියන ඉපා වෙලා තියෙන්නේ පොඩ්ඩක් හිටපන්. මම ඉක්මනට එන්න. ඒ නංගි. පුළුවන් තාම රස්සාවක් හොයාගත්තේ නැද්ද? දැන් අවුරුදු 24කුත් වෙනවනේ. තාම නෑ අක්කේ අවුරුද්දෙන් පස්සේ රස්සාවක් හොයාගන්නවා කිව්වේ. රස්සාව කරා? යා උන් කන්න බොන්න දෙනවා කියන්නේ. පුදුම මාරුවන්නේ ඉතින්. මම ගෙදර ඉන්නේ. අපේ අම්මයි තාත්තයි කන්න බොන්න දෙනවනේ මට. උන්ට ඕනේ නැති මොකලන්නේ. ආවනම් කාලා බීර පාඩු යන්නේ ලබ්බල් හොයනවා. දැන් කසාදයක් බඳිනවා ඉස්සත් හරි නේද? තාම කෙල්ල එක හොයාගෙන නැද්ද? දන්නේ නෑ අක්කේ. කායකද කුටු කුටු නම් ගානවා. අනිත් එක්කන බඳින්න. යකෝ බඳින්න ගෑනු උඩින් පාත් වෙනවා. අපේ අම්මත් විකාරයක් කියනවා. යකෝ මං ගෑනු කෙනා ලොලුවට තියන් ඉන්නද? ඵලයවකෝ. ඕ පේන්නවත් නැති දැනුත් ගෙදර නැද්ද කොල්ලා? ඒකනේ අපි ආවත් හරි තාම දැක්කේ නෑනේ. කොන්නෝයි හිටියක්කේ. පේන්නවත් නේ. පේන්න එන්නේ තුපි යනකම්. තුපි ආවනම් දැන් ඵලයව තව මොනවා හරි කියෙව්වොත් මගේ වඳුරු කුණු හරි පහ ගන්න වැත්තමයි. දැන් ඔයාලා ඊළඟ වල පැත්තට යනවද? ඔව් නාගි. මේ දැම්මම ඔය පැත්තට ගොඩ වෙලා යනවා. ආයෙ එන්න වෙලාවකුත් නෑනේ. අන්න හරි. ඒ ඵලයව වෙලාවට ඔය මහයකත් අද මෙහි ආවේ නැති. එහෙ ගිහිල්ලා එහෙ උන්ගේව බලා ගනිලා ඊට පස්සේ ගෙදර ගිහිල්ලා උඹලේ ළමයි හදාගනිලා දැන් මෙහෙම ඵලයව අම්මා ඇති අන්දන් ගියාද කොහෙද? දැන් වක් කාමරෙන් එළියට බහින්න. අම්බේ කොහොර හැටි කරේ ගියාද? ඇහුත් තිබුණේ ගියේ නෑවල. കിളിയേ കിളിയേ മണി മണി മേഘത്തോപ്പിൽ ഒരു മലർന്നുള്ളാർ പോകും